ආයුබෝවන්. ඔව් අඹ තමයි. අල්ෆෝන්සු. අද අපි පෙන්වන්නේ අල්ෆෝන්සු අඹ වගාවේ පළදාව නෙලන හැටි. මේ අඹ වගාව තියෙන්නේ වැල්ලවායේ හඳපානාගලින් ටිකක් එහා කෙන්හත කියන ප්‍රදේශයේ. පළදාව නෙලද්දී මුලින්ම කරන්නේ මෙන්න මේ විදිහට දාලා තියෙන පැකට් ඉවත් කරන එක. හැබැයි ඒ ඉවත් කරන්නේ පැහිච්ච අඹ ගෙඩි වල ඒවා විතරයි. අනිත් ඒ වගේ ඒවා එහෙම්මම තියෙනවා. පැහිච්ච නැති අඹ ගෙඩි ඒවා බලලා නැවත ඒ විදිහටම ආයත් ඇසුරුම් කරලා තියෙනවා. ඒ වැඩේ පහසු වෙන්න මේ අඹ පැකට් වල දාපු දිනේ ගහලා තියෙනවා. ඒ දිනේ බලලා තමයි මේ කවර ගලවන්නේ. සාමාන්‍යයෙන් කවරේ දාලා දින 60ත් 70ත් අතර අඹ ගෙඩියක් මෙන්න මේ වගේ පැහෙනවා. සාමාන්‍යයෙන් වෙන අඹ කඩන විදිහට නෙවෙයි මේ අඹ කඩන්නේ. මේ අඹ කඩන්නේ මේක අත්ත පිටින් කටරකින් කපලා තමයි ගන්නෙ. එහෙම කපලා ගත්තාම ඒ අත්ත කපපු තැනින් නැවත රිකිලි එනවා. ඒ රිකිලි ඇවිල්ලා නැවත ඒ වගේ මල් පිපෙනවා. ඒ වගේම මේ අඹවල නැට්ට මුලින්ම කපන්නේ නැට්ට පොඩි ප්‍රමාණයක් තියලා තමයි කපන්නේ. එහෙම කැපුවාම අඹ ගෙඩියේ නැට්ටෙන් කිරි බේරෙන්නේ නැහැ. ඒ වගේම මේ අඹ කඩන්නේ කූඩවලට. ඒ කූඩවලට කඩනකොට කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ මේ කිසිම ගෙඩියකට. එහෙම කූඩවලට කපපු අඹ වෙළඳපළට යවන්න කලින් නැවත තෝරලා මෙන්න මේ විදිහට කූඩවලට නැවත ඇසුරුම් කරනවා. එහෙම ඇසුරුම් කරපු අඹ තමයි ඔබ මේ දකින්නේ.
වාහනෙත් ඉඩමටම එනවා. අද නම් කෙසෙල් ලෝඩ් එකකුත් එක්කම ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ඉඩමෙදිම කිරලා තමයි ලොරියට අඹ පටවන්නේ. මෙන්න මේ විදිහට බොහොම පරිස්සමට ඇසුරුම් කරලා එවන අඹ තමයි ඔයගොල්ලෝ වෙළඳපොලෙන් මිලදී ගන්න. මේ වගාවෙන් ලක්ෂ ගණන් මුදල් හොයනවා වගේම මේ වගාව නඩත්තු කරන්නත් ලක්ෂ ගණන් මුදල් වැය වෙනවා. එහෙනම් අදට වීඩියෝවෙන් සමුගන්නවා. මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න මතක් කරලා channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම like එකක් comment එකක් එහෙම දාන්න මතක ඇතුවම. එහෙනම් හැමෝටම ජය වේවා.